පළවෙනි හයික් එක මේ වගේ වෙයි කියලා ජීවිතේට හිතුවේ නැහැ. මුතු පගේ අත ගහන්න යන්න ඕනේ. අත ගහ. මුතු පිළේ වෙලා. දැන් තව කට්ටියට හති. එන කවිෂ. ආයි. චාලියේ පාර වෙන්න තමයි. අරන් දෙකයි තියෙන්නේ. එන කවිෂ. ආයි. එන චාලියේ පාර වෙන්න තමයි. පිටකොටුවට ඇවිල්ලා ඉන්නේ. තව පැය දෙකක් වගේ තියෙනවා ට්‍රේන් එක අල්ල ගන්න. 8:00 තමයි නයිට් මේල් එක මෙතනින් යන්නේ. අපි නයිට් මේල් එක අල්ලගෙන නයිට් එන්න ඕන. ඇතුළට ඉන්න බැරි හින්දා අපි පොඩ්ඩක් එළියට ආවා. වදිලු ට්‍රේන් එක 8:00 අර බෝල් එකක් ගනින් අරන් ගියාම අපි යනවා. Halo Aisyah. Yang bumi ni dia itu kan. Mana? Dia ini. අපි දැන් මදුල් ඉන්නේ. අපි හැම දිනම පොඩි වොෂ්යක් දාගෙන ඊපස්සේ මේකින් එළියට ගිහිල්ලා බස් එකේ තමයි යන්නේ. අපි බලමු දැන් ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. අපි ෆොටෝ එකක් ගන්න පොඩ්ඩක් නවතිනවා මෙතන. Hi guys, so අපි වොෂ්යක් දාගෙන දැන් අපි ෆොටෝ ටිකක් ගහගත්තා. දැන් අපි යනවා බදුල්ල ස්ටෑන්ඩ් එකට. ස්ටෑන්ඩ් එකෙන් අපිට ඕන ගන්න බඩු ටික අරගෙන අපි කෙලින්ම යනවා නාරංගල කඳු පාමුලට. අපි එතනට ගිහලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ ඕමි ගහන්න ගිහින් බොක කරා හම්බෙන මැච් එක. තර්ඩ් ක්ලාස් එක පාලා තින්නේ. අන්තිමට සෙකන්ඩ් ක්ලාස් ටිකට් ගමු වාඩි වෙන්න දිනා. ඕක දැම්මොත් බලු බල්ලේ. නෑ. ඕක දැම්මොත් බලු වෙන්නේ අපි මොනවා අරුගේ තර්ඩ් ක්ලාස් එකේ වාඩිලා ගිහින්. අපි දැන් පෑ භාගයක් තිස්සේ පුච්චි ටිකක් ඔය ඇවිදිනවා. ඔන්න ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ කීන කැලෙන් බහලා. අපි ෆස්ට් view එක. හායි නාරංගල කන්ද. මෙන්න මේක. පළවෙනි හයික් එක මොන වගේ වේද කියලා. පිට කීප මට අතවරනවා වගේ නෑ. කන්ද පේන හැටි තමයි මෙන්න මේක. පල්ලේ ආයිද. යන්යා. දැන් ඉතින් ලේසි. අපි යනවා නේද? අඩ ඉලුවත් ඉන්නවා. ගෝඩ් මෙසි ඉන්න මෙසි. සමාවෙන්න. වැරදි පාරකද ආයි? සමාවෙන්න. අපි වැරදි පාරක ඇවිල්ලා තියෙන්නේ. අයිත් යනවා රත්නායක මමලා ගෙදර හොයාගෙන. දැන් තව කට්ටියට හති. තාම පටන් ගත්තේවත් නැහැ. අම්මෝ. Allah. Iya kita doa. Hari ini. දැන්ටම හදි. මෙහෙට එන බස් එක නෑ මේ ලෙජාරුවත් යන බස් මෙහෙට දාලා. ඔව්. අපි නගලා. උඩින් වැටෙනවා උඩින් යටින් යන්නේ. අර උඩට දැම්මත් එළිය යටින් කොහොමද එනවා.
ඒ කියන්නේ ලොකු සැරට වහින්න පොඩ්ඩ අර වහිනවා. ඔව්. අර ඒත් මට අර කඩ මුදුන තියෙන එහෙ ගහන්න මුදුනට ගුලඟත් වැඩි සීතලත් වෙලා. මුදුනට යන්න එපාද? ඔව්. අර ගස්ටියක් වට වෙලා තින්නේ. ඒ හැරි තමයි කැම්පින් කරන්න හොඳම තැන. උඩ එක්කෙනෙක් වැටුණත් කලින්. බය බෙද හෙන්න ඩේන්ජර් කියන රැට මිනිස්සු තනේ පේන කොහොමද වැටුණා. අනිත් දවස් දෙකකින් හොයාගත්තේ. හයි ගයිස් දැන් අපි දවල්ට කාලා හයිකේ පටන් ගන්න හදන්නේ. ලොකු වැස්සක් තියෙන හින්දා වීඩියෝ කරන්න බැරි වෙයි. මේ තමයි අපි අරන් යන බඩු ටික. ටෙන්ට් එක වහන කවර ටික තියෙනවා. ඔකට වෙන බඩු ටික තියෙනවා. ඊට පස්සේ මෙතන ඉගොල් ටිකවල ටික තියෙනවා. අපේ පැකේජ් එකට හම්බෙච්ච ටික. වතුර කෑන් දෙකක් තියෙනවා. අදු බොංගෝ එක තමයි. වීඩියෝ කරන්න නම් බැරි වෙයි මේ උදේට වහිනවා. හයි ගයිස් ඔන්න අපි උඩට ආවා. ඔයාලට කියන්න ගොඩක් දේවල් තියෙනවා. අපිට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද මේ ගොඩක් හයියෙන් වැස්සා. අපි ටෙන්ට් එක ගැහුවෙත් වැස්සෙනවා. ටෙන්ට් එකත් ගහගන්න බොහොම අමාරුවෙන් පට්ටම වැස්සෙනවා. හැබැයි දැන් නම් කිසිම පොදක්වත් යන්නේ නැහැ. වැස්සක් ඇත්තෙම නැහැ. ඔයාලට කියන්න තියෙන්නේ බඩු වැඩි අරගෙන එන්න එපා. ගොඩක් බඩු වැඩි වුණාම එන්න බෑ. පට්ටම අමාරුයි. තරංගල කන්ද ඒ වගේ එකක්. කැම්පින් සෙට් දෙකක් අරන් ආවා. ඊට පස්සේ උයන මොකක්ද බඩු ඊට පස්සේ උයන කෑම ඒ වගේම ඇතුම් ඔක්කොම තෙමිලා. කිසිම දෙයක් ගන්නවත් දෙයක් නැහැ. ඇතුම් ඔක්කොම තෙමිලා. ෆෝන් ටික නම් බොහොම අමාරුවෙන් අපි අර පිටිකොලින් රැප් කරලා ගෙනාපු හින්දා ඒ ටික නම් පරිස්සම් වුණා. ඇතුම් ඔක්කොම වගේ තෙමිලා පට්ටම හිතේ තමයි අද රැට ඉන්න වෙන්නේ. අපි බලමු රැට මොන වගේ සීතලක ඉන්න වේද කියලා. වෙවුලනවා ඇඟිලි තිරවැටලා ඔයාලා දැකලාද? බලන්න ඇඟිලි තිරවැටලා රැඩි වැටිලා තියෙන්නේ. මේ හීතරට කරකටත් කැඩිලා තියෙන්නේ. තරුණ ජීවිතේ නිකන් ගෙදරට වෙලා ඉන්න එපා. අපි ට්‍රිප් එක ප්ලෑන් කරද්දි මුලින්ම 11 දෙනෙක් හිටියා. ඉතුරුනේ අන්තිමට 4 දෙනෙක්. 6 දෙනෙක් යන්නේ ඉතින් ඊයේ වෙනකන් අන්තිමට ආවේ 4 දෙනෙක්. අනිකෙන් හරි අපි දෙන්න නම් යනවා කියලා වැස්සේ ආව පට්ටම ආතල්ලයක් තිබ්බේ. චාලිත් පට්ටම කැමති වුණා. පට්ටම සෙට් වැස්සේ මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගත්ත එක. අද නිවාඩු දවස වෙලත් අපි 4යි. ඊට පස්සේ පල්ලෙහාම ඉන්නවා මම හිතන්නේ කොල්ලෝ 6ක් 7ක් වගේ ඇවිල්ලා ඉඳියා. ඒගොල්ලෝ පල්ලෙහාම ටෙන්ට් ගහලා අපි උඩට මාව කොහොම හරි. ප්‍රශ්නේ තියෙන්නේ අපි ගෙනාවු බඩු ඔක්කොම දෙවිලා. දැන් අපි ඔක්කොම රත් කරගෙන අදුම් කොහොමද ඉන්නද මන් දන්නේ නැහැ මේ හීතලේ. යාළුවෙක් ඉන්නවා අපිත් එක්ක ආපු. එයා නම් ඉන්නවා ගිනි ගොඩක් ගහපු තැනකට වෙලා. රස්නේ ඉන්නවා. හලෝ සීතල. සුද්දා. සීතලද? මෙයා අපිත් එක්ක ආවේ මහා වැස්සේ තනියම. අපි මේ ටෙන්ට් දාගත්තා මේ උවිලකට බඩු ටිකයි ඇතුම් ටිකයි ඔක්කොම දාගත්තා. වගේම අපි ඉන්නේ මේකේ. අපි ඉන්නේ රාඩ් දාගන්නේ මේකේ. මහනේ ඉන්න. ඒ තා පස්සර ගනි අර ඇවිලේ බා. මොකද බගිය? ඇවිලේ. මේ අපි සම්මෝජ රොටි කමුද? අඩෝ අරකේ ඉලක් ආවොත් අරගෙන. ඉතින් දාලා මේ අර උඹට අයින් බයිද? ඒක වතුර තීද? තා පොඩක් ඒ හැන්ද දීපන්. මම හැන්දක් ගත්තේ නෑ බා. අනේ වන් සෝනාල්. මරණන් තේ මං ගෝනි. අපි කනවා නූඩල්ස්. මොනවා? අපි කනවා නූඩල්ස්. කොත්තු මීනේවා. එකයි කන්නේ. එක සොයස් කැල්ලෙන් නූ දාලා තියෙන්නේ. හොද්ද? තමත් උඹ එක සොයස් කැල්ලෙන් දාලා තියෙන්නේ. ඔව්. ඇයි එකක් තියෙනකොට පේන්න කනත් බැරි එකක් තියෙන්නේ. ආර්සේ ඉන්දියා වාලේ. කවිස ඉන්නවා. කවිස මොකෝ හිතන්නේ? view එක නම් මරුවා. මරුනේ.
යන්න බහුත් වයින්ට. හවිස. මේ කඳුකට කතා කරනවා කියලා බෑ. අර තියෙන බුදු පිළිම පොළොක පේන්නේ. ආ. පන්සල. වීඩියෝ දැසම මොකක්ද? මේ ෆොටෝ එක ගමු. ඉතලත් එක්ක පට්ටම මාරු ඉන්න එක. බලන්න නේද? view එක. මෙතන පට්ටම ලස්සනයි. අරාවිය කන්දක් තියෙනවා වගේ තමයි ඉතින් තියෙනවා යන්න බැරුව ඇති. නාරංගල කන්දේ අපි ඉන්නේ. ලස්සන පට්ට වාතල්ල ඇතුලේ නිදා ගන්න නෑ හරියට වතුර රේනවා ටෙන්ට් එක ඇතුලේ උලගත්ත එක ටෙන්ට් එකත් ගිහිල්ලා අරු ආත කියනවා අචලනේ. පාන්දරින් පැරදුනුවේ මිනිහා ඇන්දැවෙත් නසු පිට නගදී ඩන්ඩර ඩන්ඩන් ඩන්ඩර ඩන්ඩන් ඉදන් නල්ල කුමාරු තාවයි ගන්න කොයාලු සාද්ගේ කොත්තුව නම් රස පාටයි. සාද් බිත්තරත් හදලා ඔය ජූස් හදලා වරිදක් කළත් සිතකින් නොයේ රිදවන්නේ පලිගන්නේ ඇයි ඔබ මෙන්නත් දෙවෙන් නොවත් මනවාස් දෙක වගේ ඔබේ කිනි නිවා අපේ යාළුවෙක් කතා කරනවා දැන් ඔන්න මූ පොල්ල දීපු එකෙක් හොඳේ එනවා කියලා පොල්ල දීපු එකේ නාරංගල කන්ද තියෙන විශේෂත්වය තමයි අපි දැක්කේ දැනට එක කූඩල්ලෙක් විතරයි. කියන්නේ උඩදී කන්ද උඩ දෙකේ එක කූඩල්ලෙක් විතරයි. ඒ නිසා මේ කූඩල්ලෝගේ එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට ඉගිරිමාව කිව්වේ මෙතන ගහන්න කියලා නේද? බලන්න ඉතින් මෙතන කට්ටිය කුණු දාලාගෙන යනවා, දාලා යනවා. අපරාධ. ඉතින් විනාශ කරලා යනවා. ඉතින් අයිතින් කාටවත් එන්න බැරි වෙන්නේ. වතුර බෝතලෙකුත් දාලා ගිහින්. දෙවන කොල්ල සෙට් එක වෙන්නේ නැති නේවා. අපි එනකොට මුස්ලිම් කට්ටියක් ඉන්දියා මුස්ලිම් කොල්ලෝ වගේක්. අපි ඒගොල්ලන්ට බයිනව නෙමෙයි ඒගොල්ලෝ තමයි ඉන්දියා අන්තිමට ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ ටික අරන් යන්න. ඒගොල්ලෝ රැට ඉන්න බෑ වැස්ස නිසා අමාරු වෙයි කියලා හිතලා ඒගොල්ලෝ ගිහින් තිබුණා. ඒ වගේ අතල්ලයක් ගන්න ඉතින් ඉන්නම ඕන මේ වැස්සක් වැස්සයි වතුර යටින් ආවයි කියලා ඉතින් තේරුමක් නෑ යන්නේක. බෑ මේ හරිය ගහුණා මචං කුණු වෙන්නේ නෑ. කුණු නෙමෙයි වතුර එන්නේ නෑ. මෙතන තමයි නාරංගල පල්ලෙහාම දැන මං හිතන්නේ. නෑ අතෙන් යන්න පුළුවන් නේ. යන්න යා. ඉන්ටර්නෙට් යන්න බැරි. යන්න යා. කැලෑවටි. නෑ නෑ යත හැකියි යන්න. බුඩ්ඩෙන් බහින්නත් ඕන. යන් ගිහිල්ලෙමු තා චුට්ට. බුඩ්ඩෙන් බහින්න ඕන. තව ටිකයි යන්. තව ටිකයි තියෙන්නේ යමන්. අර අතන නෙවා. දැන් ඉන්නේ නාරංගල කන්ද මුදුනේ කැම්ප් කරන්න පුළුවන් පල්ලෙහාම තැන. يعني කන්ද මුදුනට ආවට පස්සේ තියෙනවා උස තැනුයි පහත් තැනුයි. ඉන්නේ පල්ලෙහාම තැන. එන්නේ නැද්ද? ඌ එන්නේ නැහැ. වරෙන්. හරි ඌ එන්නේ නැහැ මම යනවා. මම යනවා පල්ලෙහාට. ඌට දුර වැඩිලු. අපි දෙන්නේ. අපි ටිකක්. දෙන්න නෙවෙයි අපි ටික. මුතු ගල් වගේක් තියෙනවා ගයිස් මේ මම දැක්ක පොඩක් වීඩියෝ කරන්න ආයේ මෙතන හරියට එනවා ෆොටෝ ගහන්න. මේ පට්ටම ලස්සන. ඔයාලා කියන්නේ ඉතින් මෙතනින් ගන්නොත් ඉතින් කෑල්ලක්වත් හොයාගන්න වෙන්නේ නැහැ. ඊයේ ගොඩක් කට්ටිය කෑම කන ගල මේ ගල. ඒ පට්ට සුරිය. ඔයාලා කියන්නේ මෙතනින් රෝල්ලා ගියොත් තෑ බාය කර රෝල් වෙයි යත හැකි. මේ තාවල ගස් තියේ. වැස්සේ නැතත් අපි පල්ලෙහාට යන එක වීඩියෝ කරන්න අපිට
කන්දර එන එක නම් වීඩියෝ කරන්න බැරුණා අපි ලොකු වැස්ස ගා පට්ටම මරු ගාවේ සාලි කෑ ගහනවා ඊයස්සේ සොනා ගාලා මං ලොකු වෙලාවක් මෙතන ඉඳපු නිසා ඕ මං එනවා කවිෂා චමදිත් උඩ ඉඳන් කෑ ගහනලු වරෙන් කියලා I know you're scared, you wanna hide away sometimes. I know you're hurt from everyone telling you lies. I bet you just wanna lose your mind. I know you're hurt, I know you're hurt. Let it out, just feel it. Let it out, cry it all out to me. When you're down, when your heart stops beating, you got me, you always got me. දැන් වෙලා 1:50යි අපි කන්ද බහින්න පටන් ගත්තා මම ගොඩක් රෙඩි මේ බාගයක් වගේ ඇද්ද පල්ලයට යන්න පුළුවන් වෙයි බලමු අපිට මග වෙන්න යාළුවත් යනවා ඉස්සරහින් සමත් යනවා ඉස්සරහින් දෙවෙනිට මම තුන්වෙනිට කවිෂර හතරවෙනිට චාලිනෝ Dalang yang boleh. I know you're scared, you wanna hide away sometimes. I know you're hurt from everyone telling you lies. Mari aja. Badan sama You just wanna lose your mind. I know you're hurt. Let it out, just feel it. Let it out, cry it all out. When you're down, when your heart stops beating, Boleh. Boleh. Ada ide. Ane Charlie. Aku lagi naik kilo, mau kita di gini mah udah dulu udah. Ya tahu sudah 4 parak kita mi kanda lagi mah. Halo. පැල්ලට ගියාලු කවුරුවත් නැහැ උඩ ඒකයි අපි කියන්නේ නැතුව උඩ කවුරුත් නැහැ කුඩාම ගිහිල්ලා පල්ලයට මේ හරි එනකොට පෙල්ලුණා පල්ලයට හොයන්න බැරුව තියෙන උඩම අකුලගෙන නෙමෙයි දන්නේ අරන් ආවේ අකුලගෙන රාවේ මේගොල්ලෝ රෑණි ආවේ මුස්ලිම් සෙට් එක වෙන්නද නේ ඒගොල්ලෝ මේ එනවා කිව්ව පල්ලයට වහින නිසා අපි නම් ඉඳියා. ඒ කියන්නේ තෙමුන්නේ නැහැ කුඩාරම. තෙමුනේදී යටින් ආව කොහමද අතුරේ නෝනේ. යටින් කොහමද අතුරේ නෝනේ. උඩින් නම් ටිකක් ආව එච්චර තමයි. දවල් නම් ඇස්සේ නෑ අපි කාලේ. ඇස්සේ ඉතින්. ආපු එකේ ඉන්නත් එමේ. අයියා ගිහිල්ලා නේ වැඩට. නෑ නෑ ඉන්නවා ගෙදර. මගේ පුතා තමයි. පුතා අයියා කිව්වා වැඩට යනවා කියලා. නෑ නෑ ඉන්න. දැන් ඒත් කිව්වා මේ උග කට්ටියක් ඉන්නවා බලාගෙන ඉන්න. අපි දැන් යනවා පල්ලෙහා. හරි. ඉස්සර අපි දැන් 3:20 බස් එකේ ගිහිල්ලා එහෙම කෝච්චි යනවා ගාලු. 3:20ට යන්න පුළුවන්. හරි. 4යි ගානක් තියෙනවද? ඈ? බස් තියෙනවනේ හැමලේ. ආ තියෙන්නේ 4යි කාලේ එකක් තියෙනවා. 4යි කාලේ? ඔව්. ඒක ඇත හැකිනේ ඒ බා. 4යි කාලේ බදුල්ලට 6ටද කෝච්චි? බදුල්ලේ 6:00මාර කෝච්චි තියෙන්නේ. අපිට 5:00ටවත් 6ටවත් යන්න ඕනේ. යන්න ඕනේ. පැයෙන් යනවනේ බදුල්ලේ. අපි 4:20 යන්න. ඉතින් අතනොත් හොයන්නත් නැහැ. බයින්නේ. අයියේ. ඔව්. අයියේ. එනවද? අයියේ. යනවා. ඔව් තිබ්බ. අයියේ. මම පල්ලෙම තුනල ඉවරලා ගෙදර යනකොට අරඤ්ඤක් දී ගහලා තියෙන්නේ. ඉස්සනවා මචං. කවුලත් ඉවරයි. ඔයා මේ දී ගන්නකො පල්ලෙහාට. මම අනේ අයියේ. මෙතන චුට්ටක් ගන්නකො. ආයේ. ඒක වරන් තමයි බිබ. යා සෙත් දුක මත. ඔක්කොම ඔක්කොම කරන් බං. යා බෑ මේක ආයන්න. නාති නෝද? ඉම්මා. එම්බෝ.
Itu tiga ini. Ini. Nih. Yang mana? Extra yang ini. Pakai kali sama apa? Ini yang ni. Kau orang biasa tahu ni mana? Udah kira ada. Udah ni, mudah ni. Kira lagi ni, balang ni. Kau yang baik kira borgo kau itu. Tahu itu berarti apa? Kau ini apa le? Baik biasa kan paling apa? Dari pon ni ya. Dari hissi ke. Ini orang yang utara. Dari pakai bom bangkal. Gas ni bawa ni. Pakai ya. Gas kau dulu. Oh dah, kita dah. Bawa pakai ni. Jangan dah. Aku ke bangkal. Kau yang itu. Bawa bawa lagi. Dah. Catch. Baik bau tu. Baik. Ya, boleh kita nama masih je lah. Orang yang kau mati kau ni. Maruin. Maruin. Ya, dah pulang. Dah balik. Dah boleh dia cari. Betul otak orang macam mana? Kau tadi mana? Dah bocor kita boleh lagi pakai mana lagi. Paling serat. Apa pakai mati lagi? Itu berani untuk paling harga. Paling harga berani untuk. Aduh baik lagi. Nama mana tamam? Desi, kira itu orang tu paling anteng. Aku juga. Mulai ba? Baru kata dia kian utuh. Cari pakai ya. Ya sih kali sama cari. Ini kan lagi dia ni ba? Penting dia. Aku tadi. Kita apa? Kita udah. Kau tahu dah udah. Apa? Bayi ni. Utuh. Oke dia. Utuh. Pakai otak kan nyanno ne. Astaga. Butuh pilih ni beda. Ini apa turun ba? Dan ba. Watur ya. Bukan nyanyi lagi ini. Watur ini. Nah, kau mesti andi ba? Kau pula tiup dulu ba? Mo. Ini balang mari medi ke? Aku bertanya answer kan ni. Kau cari bag dia. Mekanik soal. Mama, mega rajan na tu. Aranyan niya, may tingin na kang ganun mapitigan. Hari aku paling kan. Ulan ni ane dia. Tingin dia bang pitigan. Dah mula hari itu mah. Tiga bisi tu naik. Ini baba agak tisan. Bayi no. Jangan tahu di kedin. Hati nang ina. Dulu be. Hai semua kau itu ni. Kamu udah Usah dan sebang. Lalu esok ni abi bayi nanti. Cawan. Mau kau itu ni? මොකද්ද මොනවා කියන්නේ නැහැ දැන් පුකේරම් මේක බහිනු ඉතින් කන්ද නැතේ 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 දැන් අපි තේ කැල්ලට අවිල්ල තියෙන්නේ තේ කැල්ලෙන් එහාට ඉතින් තව පිට 100ක් 150ක් වගේ තමයි යන්න තියෙන්නේ මේ තේ කැල්ල උඩ ඉන්නේ දැන් රියන් හිමීට මෙරිය පටම හරි අන්න පාක් හරි කැරිය කිනියන අර කොල්ල තිබෙ ඉපන් නැද්ද බා හරි බා මම ගිහින් තේල ගියාම බොම් දෙකකට පුඩුවට Abang ubah kita denek kita baru tahu ni mah. Pal paisang ada pal. Padi bila tidak. Dua jauh. ඉතින් kita kalau lihat tiba bayarnya memang ini mah Kau juga nak watan ni bolu. kalau yang pukul ada mutai berai Apa? Ya tak dikai. berai Berai. Tak dikai. tak bodai Tak budai. tak bodai Nanti gimana kata lo? Enak putih. Saya enggak bilang ayam ko. kita tega kana pulang ayah dia kana pulang Eh kamu ni bah. Dah. kamu tega oh to Mana pal? highway kan ini bukan ini kali Sini aku ni. pakai bonggo තාත්ති නඩි පහක් වගේ තමයි පලට බහින්න තියෙන්නේ. අයි පොඩක් නැවතුණා. ටිකක් දෙමෙ දියා බොල් දුපිලිමේ ගාවට. අපි ගහ දුක් පාඩතර බැස්සේනේ ඔව්. එන හැලිස් පාත්තිස් අපි දැන් බහිනවා. අයියෝ අපි හොට්ටල් දාන්න අයියේ අන්තිම ටික අයියේ අනඩි දෙකයි තියෙන්නේ. අයියේ අයියේ ගාවට ආවා. අයියේ ඔයාලට හයික් එක පටන් ගන්න තියෙනවා ඔයාලට මුකුත් වෙනන බැරි වුණා මොකද
අයියෙන් ඇස්ස නිසා. මොකද? මොකද කියන්නේ? අපි යනවා ගෙදර. අපි යනවා. මේ බව් යාළු වෙනත් අපිත් එක්ක වෙනවා. මොටා සිල්. බව් ගියා. ඔය දෙකේ. එළු. බව් යාළු වෙනවා ඉස්සරහින්. මේ ඩේ එකේ ගානේ බා. මෙයා තමයි ඩේ එකට එන්නේ. නයිට් එක. ඩේ ෂිෆ්ට් එකේ ගාමේ. නයිට් ෂිෆ්ට් එකේ හේකුත් වෙනවා. අපි උත්තර නයිට් ෂිෆ්ට් එකේ උඩ නැග්ගේ. මේ ඩේ එකත් එක්ක තමයි බලලා බලන්න. ෂිෆ්ට් එකට බලන්න කින්නා. Thank you. චවත් යනවා. අවිසයි. චාලිත් යනවා. ඉන්දිකදී අපි ආවා. මාසි. අපි තා පොඩ්ඩෙන් හම්බෙමු. මේ මායිෂාලි යනවා බස් එකේ තියෙන දැනට අපි මුලින්ම ආපු තැනට. මේ ඔන්නව තමයි ඉතින් උනේ අපි පෝස්ට් එකක් දාගෙන කයක් වගේ ලේස්ති වෙලා තේ එකක් බීලා දවල්ට කන්න කියලා හිටියේ වෙලා මදි වුණා අපි දවල්ට කන්න ටිකක් අරගෙන මේ දවල්ට කන්න ටිකක් අරගෙන අපි කෝච්චියම කන්න කියලා හිතාගෙන ඉන්නේ දැන් අපි යම් පල්ලෙහාට මේ පල්ලෙහාට සෙට් වුණු බස් එක අල්ලගන්න බාබේ 4 කාල බස් එක ගියාද 4 කාල තාම ආවේ නැද්ද දැන් එයිද බස් එක ඇවිල්ලා නැහැ බස් එක නැද්ද දන්නෙත් නැහැ අපි බලමු බස් එක එයිද කියලා කියන කැලේට බස් එකක් නැහැ. ඒ නිසා 4:20 බස් එක නැති නිසා අපි වීල් එකක් ගත්ත රක් ගාලා අපිට ට්‍රේන් එක පරක්කු වෙන නිසා. මෙතන බස් එකක් තියෙනවා අපි කීයේ කොච්චර වෙලාවකින් වගේ යයිද දන්නේ නැහැ. බලමු මොකද්ද වෙන්නේ. සීට් තියේවිද අයියේ? සීට් පටි කාලේ කාලේ නයිට් මේල් එකේ. ඔව්. බලන්න බතුලට ගියොත් වීල් එකක් 400ක් විතර ගන්නවා. අර ස්ටේෂන් එකට යන්න නේ. ස්ටේෂන් එකට යන්න. මෙතන ඉඳන් වීල් එකක් ගන්නේ වීල් එකේ ගියොත් ඩීසල් වීල් තියෙනවනේ. කියලා 150ක් වක් ගන්න නැතුයි. පයින් යද හේ. අයින් යන දුර. අපිට ආ පැත්තෙන් නැගලා යන්න වෙන්නේ. පැත්තෙන් නැගින්න වෙන්නේ. අම්මා. අයියා. ඒ කැම්මේ එක. යා. නෑ නෑ ඔතන පොඩ්ඩක් බයි. තර්ඩ් ක්ලාස් හරේ තියෙන්නේ. පිටිපස්සෙම. ඔව්. මම ගියා ඉස්සරහට. කට්ටිය නැග. මාව ගනි. අයියෝ මාව ගනි. ඔව් හතර 400ද මේ මගේ එක නෙමෙයි. ඔව් ඔයනේ මගේ එක. ආදාසි කොහෙන්ද වහින්නේ? මේ පැත්තෙන් බෑ. Guys, අපි ගාල්ලා වා.